දුම්රිය මාර්ගය දැන් අපි ඉහළට අරගෙන තියෙනවා ගල් පුරවගෙන යන ගමන. අඩි 6මාරක් විතර වගේ වලවල් හැම ප්‍රශ්නයක්ම කියන්නේ අපි ඒවා කොහොම හරි විසඳලා දෙන්න. ඔව් රබල් එන මේ පීට් එක මත. දැන් අපි මේකේ පිටිපස්ස ටෙන්ඩර් කරන්න මොනවද ඕනේ? ටෙන්ඩර් අර මේ සමහර ඒවා දැන් අපි අර බොරළු ගන්න ඒවා හැම මේ ESMB එකෙන් අහලා කරන්නේ කියලා. දැන් කාටද සැම්පල් වල ලොකු බාලමක් ඉන්නක් මොකද නෑ මේ වෙනකොට අපි හානි වෙලා දැඩිසේ හානි වෙලා තිබුණු දැන් මේ දුම්රිය මාර්ගය දැන් අපි ඉහළට අරගෙන තියෙනවා ගල් පුරවගෙන යන ගමන. එතකොට දැන් අපි අතන ඉඳලා අර පාලම දක්වා පළවෙනි පාලම දක්වා මීටර් 300ක් දැනට අපි යථා තත්ත්වයට පත් කරගෙන යනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා දැන් අර කණුගල් එක දිගට දැන් එමින් පවතිනවා. ඒත් එක්කම අපිට අද අපේ මාර්ගාංශයේ සේවකීන්ට අමතරව මේ යුද හමුදාවේ බටපිරිස් සෙබළු අපිට ලැබුණා 50 දෙනෙක්. 35 බැගින් වූ කණ්ඩායම් දෙකකින් පාලමෙන් එහා පැත්තේ සහ මේ දෙපැත්තේ මාර්ගාංශ දෙකක් යොදාගෙන අපි මේ වෙනකොට පාර යථා තත්ත්වයට පත් කරගෙන යනවා.